චොකයිස් කොයිද මේ අද නම් වහිනවා හොඳටම මේ නිකම් දැන්නම් පින්නක් ඔය කියන්නේ ඕගොල්ලෝ ඇහෙනවද නැහැ නැතිද ගොඩක් දුරට ඒ කියන්නේ මේ ෆෝන් එකෙන් ගන්න ඇත්තට දුර අද 26 හරියටම 12 වෙලාව 26 කියන්නේ 26 27 අතර 12 අනේ මට කියන්න තේරෙන්නේ මට එක්ස්ප්ලেইন කිරීම සම්බන්ධව මගේ හැකියාව නම් බිඳුවයි ගයිස් ඇත්තටම මට ඉතුරුලා තියෙන ක්ලාසස් බලන එක මම ටිකකට පෝස්ට්පෝන් කරා මොකද ඒ ක්ලාසස් වලට දෙන කාලේ පාස් පේපර් වලට දුන්නත් වටී කියලා හිතුණා. හරි anyways මේ මම හැදුවා ඉතුරු දවස් ඒ කියන්නේ දැන් අදත් ඒ කියන්නේ මම මේ ගත කරපු දවසත් එක්ක දවස් 45ක් තිබ්බා. ඒ දැන් හෙටත් එක්ක ගත්තා තව දවස් 44 හරියටම එක්සෑම් දවස් වෙනකට තියෙන්නේ මට. දවස් 44න් කරන්න පුළුවන් මගුලක් කරන්න ඕනේ. මම ෆස්ට් ස්ටෙප් එක ගත්තා. ඒ කියන්නේ මම අද උදේ ටික නම් හොඳටම කෑව එක කරේ. ඒ කියන්නේ උදේ කොහොමද උදේ දවල් 12 විතර වෙනකම් මම කිසි වැඩක් කරේ නෑ. ඊට පස්සේ 12 ඉඳන් 1 විතර වෙනකම් ප්ලෑන් එකක් ගෙවුවා. මට සිරි මොටිවේට් වෙලා ගැම්මක් එන්න. කොහොම හරි ප්ලෑන් එකක් ගෙවුවා. ඒ ප්ලෑන් එක වැඩ කරයි කියලා මට හිතෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට ප්ලෑන් එක පෙන්නන්නම්. ගණන් ගන්න එපා guys. දැන් මේ අද පොඩ්ඩක් බීම් වැඩ ගන්න ගත්තා. මේ සුඩ වැඩ කරද්දී නිින්ද යනවානේ. මේ සුඩත් එක්ක නිින්ද යනවා. මේ guys මම මේ හැදුව එක තමයි ඒ කියන්නේ මේක මට රිලේටඩ් ඕගොල්ලන්ට ගැලපෙයිද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ මේ සාමාන්‍ය මේ මම පොඩ්ඩක් අර මේ මාතෘකා ටික ගත්තා. ඒක කොලයකට. ඒ කියන්නේ මේ මෙතනින් මේ පැත්තට බලන්න එපා. මේ පැත්තේ තියෙන වෙන සීන් එකක්. මේ පැත්තේ ටික තමයි මේ පාස් පේපර් තියෙන්නේ. ඒ කියන්නේ මම මේ වෙනම විෂය ඒ කියන්නේ දැන් මේ ක්ලාසිෆයිඩ් එකේ ගත්තොත් එහෙම ආව ඒකෙත් තියෙනවා මේ වායු ප්‍රසරණය අනම්මනම් සීන් එකේ විදිහට වෙන් කරලා තියෙනවා. ඔව් එයා මට ඒක ගණක් ගියේ නෑ. හරි. මම මේ පේසුරු තමයි කරන්නේ මේ ආයිති හැමෝම දන්න පේසුරු තමයි ඉතින් මත් කරන්නේ. මේ හැබැයි මම ඩිස්කෂන් බලන්නේ නෑ උක්විල සර්ගේ. මේකේදී උක්විල සර්ගේ ඩිස්කෂන් මම බලන්න ඕනි කියලා යන්නේ. ඔයාලට ගැලපෙන සර් කෙනෙක් ගියා බලන්න. මේ මට ඉතින් ඩිස්කෂන් මම ඉතින් කොහොමද පේ කරලා තියෙන්නේ මේවට මම ඉතින් උක්විල සර්ගෙන් බලනවා. උක්විල සර් දාලා තියෙන 1981 විතර ඉඳන් ඩිස්කෂන් දාලා තියෙනවා. මේ ඕගොල්ලෝ YouTube එකේ අයියෙක්කේම කරනවා මම දන්නවා. එයා හැම පාස් පේපර් එකෙම ප්‍රශ්නෙට වෙන් කරලා දාලා තියෙනවා මම දැක්කා. හැබැයි මැත්ස් වල නෑ එහෙමයක් තියෙනවද කියලා මම වැඩි හොයන්න ගියේ නෑනේ මට ඒක යහුන්නේ නැත්තේ. ඇති නේද නැති වෙන්නේ දෙයක් නෑ YouTube එකේ නැති මගුලක් නෑ. අනිවාර්යෙන් ඇති. මේ පැත්ත ගැන නිකන් ඔය නිකමට කිව්වොත් එහෙම උකුලසගේ මේ ඉවිනින් බූස්ටර් කියලා සීන් එකක් තියෙනවා. ඒ ඉවිනින් බූස්ටර් එක තමයි මේ RB කියලා දෙන්නේ රිවිෂන් බූස්ටර් කියලා. නිකන් ඔන්න මොකක්ද වචනයක් දාන්න බෑ. ඒ කියන්නේ මේක මම මට පොඩියට ලියාගත්ත එකක්. ඒ කියන්නේ මං හිතන් ඉන්නේ මට වෙලාව තිබ්බොත් ඒ කියන්නේ මේ පාස් පේපර් ටික ඔක්කොම ඉවර කරලා ඊට පස්සේ ඉන්නව මම ඉස්සෙල්ලාම MCQ වලට බැස්සේ මොකද දැන් මේ තාපය ගත්තොත් එහෙම තාපෙන් තමයි බැස්සේ ඉතින් තාපේ පොඩ්ඩක් දන්නවා සහ තාපේ සීන් එක පොඩ්ඩක් ඇල්ලිලා තියෙන තාපේ ගොඩ දාගත්තොත් ඉතින් පොඩි බරක් නිදස් වෙනවා වගේ. ඒ කියන්නේ දැන් රචනාවල වෙන් කරලා නැහැනේ. ඒ කියන්නේ රචනා තියෙන්නේ තනිකර එක දිගට. ඒ කියන්නේ දැන් අරක එහෙමනම් තාප ප්‍රසාරණයේ MCQ වෙනවා එහෙමනේ තිබ්බේ නෑ. මේකේ රචනා අවුරුද්දට එහෙම වෙන දාන්න. ඒතර අර වෙන් කිරීමක් නැති හින්දා රචනා ටික අන්තිමට කරන්න ඉන්නවා. ඒක අන්තිම කියන්නේ දැන් පාඩම කරලා MCQ ටික ඉවර කරලා කියන්නේ මේක ඉවර කරලා ඊට පස්සේ මේක කරන්න ඉන්නේ. දන්නේ නැහැ ඉතින් මේවා ඉතින් මට හිතෙන දේවල් ඕගොල්ලන්ට හිතුන්නේ නැත්නම් ඉතින් මම මේකෙන් මොන හරි ගන්න ඉතින් දෙයක්. මම ඉතින් ඔන්නේ කිව්වා ඉතින් මම දන්නවා එකම දේ හොඳට ප්ලෑන් කරන්න තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ප්ලෑන් එක වැඩ කරනවා මට වැඩ කරන්න වෙන්නේ. අනිවාර්යෙන් මම ප්ලෑන් එක ගෙවුවොත් මට වැඩ කරන්න වෙන්නේ. මට ඉතින් මම කලිනුත් ගොඩක් ප්ලෑන් ගහලා තියෙනවා. ඒව වැඩ කරලම නැහැ. මම දැන් නම් කර හිටියේ මේ මැත්ස් එකක් නියාසවල පාස් පේපර් නියාස පාස් පේපර් එකක ඉන්න බලමු. මෙන්න නියාස පාස් පේපර් මං මෙහෙම තමයි පාස් පේපර් කරන්නේ. කියන්නේ මේ ඒ කියන්නේ કોઈ කඩවල කට් පේපර්ස් මෙහෙම පංච් කරලා මේ කැල්ලක් දාලා සෙට් කරලා ගන්න. අනේ ලේසි අප්පා. මේ මැත්ස් පාස් පේපර් එක බැලුවොත් එහෙම
මේකේ නම් මම වෙන් කරලා තියෙන්නේ මේ මම යන්නේ අජන්ස් එකනේ අජන්ස් වීඩියෝස් දාලා තියෙන පිළිවෙලටම තමයි මම මේ ලියන්නේ තියෙන්නේ. අජන්ස් එකේ ඇප් එක නම් පට්ටයි. ඒ ඇප් එක මේ අලුත් අප්ඩේට් එක ආවා. ඒක දැන් සුපිරියක්ම වෙලා තියෙන. ඉස්සර පට්ට දැන් පට්ටම පට්ට. ඒ කියන්නේ මේ I think කියන්න වචන නැහැ. ඒ කියන්න දෙයක්වත් නැහැ. බී කියන්න දෙයක්වත් නැහැ. සුපිරියක් I think. මේ ඒ කියන්නේ ඒක අර ෆෝල්ඩර්ස් වලට වෙන් කරලා තියෙනනේ මුල් කාලේ තිබ්බ එක. ඒ කියන්නේ 2022 විතර තිබ්බ එක අප්පා ගණ්ඩ දෙයක් නෑ. ඒකේ පේපර් ඩිස්කෂන් උයි මෝර්නින් ගණනුයි සියල්ල ඒකේ තිබ්බේ. අපේ අප්පෝ ඒකම හේතුවක් වුණාද දැන් අපි පෙළෙන්නේ. එහෙම නැත්නම් අපේ කොන්කම් වලට කමක් නෑ. මොනවාරි කියන්න එපයි. නේද අපේ ඉතින් පේල් වෙන්න හේතු දක්වන එක විදිහට. අනේ මේ අජන්සර්ලාගේ කිසි වරදක් නෑ. අපේ තමයි සියලු වරද. ආයෙත් වරද බාර ගන්න ඕනේ මං කෙලින්ම. මේ ඕගොල්ලෝගේ එහෙම මෙහෙම වෙන් කරලා තියනවද නැහැ කමක් නැහැ. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ මැත්ස් පේසුරුවෙක් ගන්න. මම නම් මැත්ස් පේසුරුවෙක් ගත්තේ නැහැ. මොකද මේ කෝ ඉන්න බලන්න අජන්සර්ගේ පොත පෙන්න. මෙන්න අජන්සර් අපිට දීලා තියෙනවා පාස් පේපර් පොත. පාස් පේපර් පොතක අවුරුදු ඒ කියන්නේ මේක මම අපි මේ 2022 එලෙවල් පටන් ගත්ත සෙට් එක නෙගින්න තමයි 21 වෙනකන් තියෙන්නේ. දැන් ඒ උන්ට නම් දෙනවා ඇති. 2024 එක හිටා මේ අවුරුදු 21ක් මේ චුට්ටේ එක පේපරයක් නෑර තියෙනවා. උත්තර නෑ. හැබැයි ප්‍රශ්න පේපර් තියෙනවා. මේ වගේ පොතක් හැම සයිටම ගන්න පුළුවන් නම් ඒක හැම ළමයෙක්ටම උදව්වක් වෙයි. මේක සුපිරියක් නෑ. ගෙනියන්නත් ලේසි. මට සිරි වෙනවා. ඒක තමයි ඉතින් බඩුව. ඒක තමයි ඉතින් අපේ වයසුන් අතරේ කතා වෙන සුපිරිම වැඩේ. මේ ඔගොල්ලෝ ඉතින් අර මේ පේසුරු වල මම දන්නේ මම මැත්ස් පේසුරුයක් එච්චර මේ ඒකත් එක ගැවසිලා නැහැ. මම අතපත ගාලවත් නැහැ මැත්ස් පේසුරුයක්. මේ මම හිතන්නේ වෙන් කරලා ඇති. ඉතින් පේසුරු කියන්නේ වෙන් කරලා තියෙනවා කියලානේ. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට ලියා ගන්න. මේ මගේ මේ පොඩි සිස්ටම් එකක් තියෙනවා. මම මේ සිස්ටම් එක මට දැන් එකපාරට හිතට ආවේ. මම රෙකෝඩින් බලන ඉඳන් මේ මාක් එක රෙකෝඩින් වලට. ඒ කියන්නේ දැන් රෙකෝඩින් එක බැලුවා නම් ක්ලාස් රෙකෝඩින් එකක්. ඒ කියන්නේ දැන් තියරි ටික ඉවරයි නම් මෙතන ඩොට් එකක් තියෙනවා. ඊට පස්සේ පාස් පේපර් එක වටයක් කරා නම් මේම රවුමක් කරා. මේ රවුමක් නේ සෝරි කොටුවක්. මේ පාස් පේපර් එක වටයක් ගියා නම් කොටුවක් දැම්මා. ඒ වටේ ඉවර වෙද්දිම ඒකේ ඩිස්කෂන් එකක් බලලා ඒක ගොඩ දාගත්තා නම් දැන් ඔයා දෙවෙනි වටයක් යනවා කියන්නේ. ඒ කියන්නේ මේ ටික එක සැරයක් ඉවර කරලා ඔයා තව පාර දෙවෙනි වටයක් යනවා නම් මෙතෙන් ගියා කොටුවක් ඇඳ ඊට පස්සේ ඒකේ ඩිස්කෂන් එක බලනවා ආය හරියට දැම්මා. මම ඉතින් දැන් මකන්න ඉතින් මම මේක වටයක් ගන්න බොහොම වලි කන්නේ. මේ ඔහොම තමයි ඉතින්. මෙතන මම ත්‍රිකෝණමිතියෙම ලියලා නැහැ. මම ත්‍රිකෝණමිතිය පාඩමක්වත් බැලුවේ නැහැ හරියට පිළිවෙලට. මට ත්‍රිකෝණමිතිය බෑ නෙමෙයි. මට අර ත්‍රිකෝණමිතිය අර ප්‍රස්තාර සීන් එකේම සෙට් වෙලා නැහැ හරියට. කමන්න අපි එකක් බලමු මොකක් හරි කරගන්න නේද. එහෙම ඉතින් අතාරින්න බෑනේ. මෙච්චර කල්ලල්ලන් අපි. ඔයගොල්ලන්ට කෙමිස්ට්‍රි වලත් ඒ පාඩම් හෝ අණු කොටස් මේ විදිහට ලියාගෙන පිළිවෙලට එක එක වැඩ ඉවර කරගන්න පුළුවන්. ඒතකොට හිතට නිදහසක් දැනෙනවා කියලා අනේ මට එහෙම හිතුණා. මම නම් එක්සෑම් ලඟ වෙලා කෙමිස්ට්‍රි වලට බහින්න තමයි ඉන්නේ. මොකද මේ මට කෙමිස්ට්‍රි ටිකක් ෂේප්. ඒ කියන්නේ අනිත් සබ්ජෙක්ට් එකකට වඩා කෙමිස්ට්‍රි පොඩ්ඩක් ෂේප්. ඒකයි තාම කෙමිස්ට්‍රි වල ප්ලෑන් එකක් හැදුවේ නැත්තේ. මේ කොහොමත් කෙමිස්ට්‍රි ආය පාරක් රිවයිස් එකක් දාලා ගොඩ දා ගන්න ඕනේ. ඉතින් ආයේ එක සබ්ජෙක්ට් එකක් කියලා ගන්න පුළුවන්. අනිත් දෙකත් මේ බොහොම හරින් කොහොම හරි ගොඩ දා ගන්න තමයි මේ මාසේ දඟලන්නේ. බලමු. තව එක. මේ උකුලස් යන උන්ට තමයි මේක විශේෂයෙන් මේක මම ඉක්මනට කියලා දාන්න. මේ මම ඉවිනින් බූස්ටර් කරලා නැහැ කිව්වනේ. මම මේ ඉවිනින් බූස්ටර්ස් වලට ගහගත්ත ඒ කියන්නේ මේ ප්ලෑන් එකක් නෙමෙයි. මේ අර ඉවිනින් බූස්ටර් මෙතෙක් දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් සැප්තැම්බර් අද කීයද? සැප්තැම්බර් 26 රෑනේ. ඒ කියන්නේ 27 උදේ පාන්දර. මෙතෙන් එනකන් දාලා තියෙනවා 515. ඒ කියන්නේ මම මේව ලියාගෙන යනවා. එතකොට මේ ලේසි පොඩ්ඩක් මේ තේරෙනවනේ මැනේජ් වෙලා වගේ සීන් එක. මේක තමයි මම මේ අරගේ මේ කොලයට මම අරන් තිබ්බේ. කියන්නේ දැන් මේ පැත්තේ මම මෙහෙම ලියලා තියෙන මේ අගමන් අංකයක් ලියලා තියෙනවා පේනවද? මෙන්න මේ ඒ ලියලා තියෙන්නේ මේ තියෙන වීඩියෝ ගාන. ඒ කියන්නේ දැන් ඒකට අදාළ ඉවිනින් බූස්ටර් කොච්චරක් දාලා තියෙනවද? ඉතින් ඔයාලට ගත්තා එකක් ගත්තා තාපමිති ඉවර ගන්න ඕන නම් තාපමිති ඉවර කරන්න ඕන මෙව ගත්තා
දැන් මෙතනට අපි දිගේ තියෙනවද 11ක් තියෙනවා කියලා තියෙන්නේ. sorry 11ක් තියෙනවා. මේ මෙහෙම කරන්න. ඊට පස්සේ ඔයාලට බලන ගානේ එකක් දැම්ම ඔම කරා. 5යි එකක් දැම්ම 10යි 11යි. අර පොඩි කාලේ කරේ යඩේ. බලත් ගියා නේද? එක වසරේ එහෙම. එක වසරේ තමයි මේක කියලා දෙන්නේ. මේව කියලා දුන්නේ දැන් A level කරන් තමයි ඉතින්. ඒ දවස්වල නිකන් බබා පාට් වගේ දැම්මට A level කරන් තමයි ඒ දවස්වල ඉඳන් ඔයගොල්ලෝ පුරුදු කරලා තියෙන්නේ. මේ ඒක මාරු විදිහට වැඩ කරයි කියලා මට හිතෙනවා. ඒක ලේසිනේ මැනේජ් කරගන්න. ඒ කියන්නේ එතකොට තාප ගති ඉවරයි කියලා පොඩි සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. නැත්නම් ඉතින් කරනවා ඉවරයක් නෑ වගේ හිතෙන්නේ. මෙච්චර මේ වීඩියෝ කීයද 515ක් තියෙනවා. 515ක් කියන්නේ පැයව 515ක් නේ. පැයක් කියලා ගත්තොත් එහෙම පැය 515ක් බුදු අම්මෝ මටවත් හිතා ගන්න බෑ. දවස් කීයක්ද පැය 515ක් කියන්නේ? ඔන්න ඉන්න බලන්න. මේක අදලා බලමු. දවස් ඒ කියන්නේ 515ක් කියන්නේ අපි පැය ගානේ පැයම 515ක් ගමුකෝ. එතකොට දවසකට අපි පැය කීයක් වැඩ කරනවා කියලා ගමුද? දවසට වැඩ කරනවා කියලා ගමු 15ක් නේද? අඩුම කළා 10ක් ගමුකෝ. 10න් බෙදුවා කියන්නේ 51.5යි. අඩි දවස් 51ක් ඕනේ මේක ඉවර කරන්න. බුදු අම්මෝ මේක ඉවර කරන්න වෙන්නේ නැහැ මට. දවස් 51ක් නෑ මට. මට තියෙන්නේම දවස් 44යි. කලින් නම් තිබ්බ දවස් 51 දැන් නෑ. sorry එනං ඉවිනි බූස්ටර්ස්. කමන්නයි ඉතින් මේක මේ මගක් හරි කරලා අතහැරලා දාලා ඉන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ මෙච්චර දුර හරි ඇවිල්ලා ඉතුරු ටික කරලා නැති කට්ටිය ඉන්නවනම් මම ඕනනම් මේකේ පොඩ්ඩක් ෆොටෝයක් දාන්නම් මෙතනින්. ඕගොල්ලෝ පේනවද දැන්? දෙපැත්තම පේනවා ඇති මේ මේකෙත් මම ෆොටෝයක් දාන්නම්. ඕම් පේනවද ඕගොල්ලන්ට? ෆොටෝ දෙක ඔය දෙක තමයි. ඉතින් මේ හරියන ඕගොල්ලෝ ප්ලෑන් එකක් ගහගන්න තේරෙන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම්. ඒ කියන්නේ ඉතින් ප්ලෑන් එකක් ගහනවා කියලා ඉතින් අර අමුතු මැජික් කනම් මනක් නැහැ. ඉතින් පොඩ්ඩක් අර ඕගනයිස් කරගන්නයි මැනේජ් කරගන්නයි යනම් මනම් සීන් නැතම ඕනේ. එනිවේස් ඉතින් ප්ලෑන් තිබ්බ කියලා කිසි තේරුමක් නැහැ. වැඩ කරන්න බෑ. ප්ලෑන් ගගාම ඉන්න ඉතින් මම දැනට ප්ලෑන් කීයක් ගහලා ඇද්ද? මම මේ ජූලි වල විතර ඉඳන් ප්ලෑන් ගහලා ඇති 4කට වැඩි. ඒ කියන්නේ එක ප්ලෑන් නෑ. මේ මෙව්වට ප්ලෑන් විතර නෙවෙයි. අර මට දැන් thumbnail design එකම හිතෙනවනේ. ඊට පස්සේ එකපාරට Canva වලට ප්ලෑන් එකක් හදන්න. ඔය මම වීඩියෝ එකක් දාලා තියෙන Canva ප්ලෑන් එක. ඒ ප්ලෑන් එක මම කරෙත් නෑ. අන්තිමට මම ප්ලෑන් එක හදුවා විතරයි. ප්ලෑන් එකට කියන්නේ ක්‍රියේටර්ස්ලා වෙහිම මුදල අධ්‍යයනය කරලා ප්ලෑන් එක ගෙවුවා. ප්ලෑන් එක ගෙවුවම එච්චරම තමයි. ආයෙත් ඉතින් පස්සේ ආයෙ මොකුත් නෑ. මම පාඩුවේ මම හදා ගන්නවා මට පුළුවන් විදියට. ඕක තමයි වෙන්නේ. එහෙනම් guys අපි නවතිනවා. එහෙනම් අද නම් වීඩියෝ එකේ මූණ පෙන්වන්න බැරිනව පිළිවෙලකනේ. ඕම තමයි ඉතින් ආයේ. ෆේස් vlog එක එහෙම ඉතින් ආයේ නීතියක් නැහැනේ. මයි channel එකේ මට ඕන විදිහට මම කරනවා. ඉතින් මේකට ඉතින් ආයේ මූණ පෙන්න නීතියකේ මේක පෙන්නනවා හැරෙන්න. තව එකක්. මේ ඔගොල්ලෝ දැනටමත් හොඳට කරගෙන ආවනම් මේ ටික මේ දවස් ටික අය මේ මගුල් බලන්න ඕනේ. මෙව්වක් ගැන හිතට අහන්න හිතට දාගන්නවත් එපා මගුල්. මේ කණින් යවුවා මේ කණින් පිට කරා. ඔච්චරයි. ඔගොල්ලෝ සුපිරියට වැඩි කරන් ආවනම් ඔහොම යන්න රැන්ක් එකක් දැම්මේ ඇයි. ඔගොල්ලෝ කෙලෙලා නම් තමයි මම මේක දැම්මේ. කෙලෙලා නම් ඔයගොල්ලෝ චුට්ටක් කෙලෙලා ඔයගොල්ලෝ දැනටවත් පාස් පේපර් මේ මොකක් හරි වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ඒ කියන්නේ ඔය ප්ලෑන් එක කරනවා පාස් පේපර් කරගෙන යනවා නා ඒක කරගෙන යන්න. ඒ කියන්නේ මට ගැලපෙන එක තමයි මේ. ඔයගොල්ලෝ ගැලපෙන විදියක් ඔයගොල්ලෝ හිතා ගන්න ඔයගොල්ලෝ තෝර ගන්න ඕනේ. ආයි පොඩි උන් ඈ තේරෙන්න බෑ. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ හැමෝටම ජය වේවා. see you bye.